ආයිබෝවන් ආදරණීය පුංචි පඩිත්තනේ. ඔන්න අද ටීචර් දෙක ශ්‍රේණිය පුංචි පැටවුන් වෙනුවෙන් දෙක ශ්‍රේණිය බුද්ධ ධර්මය පොතේ 10 වෙනි පාඩම ගමේ විහාරයට පෙරහැර එනවා. හරිම ලස්සන පාඩමක්. මේ පාඩම අරගෙන තමයි පොතේ අද පුංචි පැටවු ටික හම්බ වෙන්න ආවේ. ඉතින් මේ 10 වෙනි පාඩම පුංචි ඔයාලත් බුදු ධර්මයේ පොත අරගෙන පෙරලා ගන්නකෝ. මගේ පුංචි පොඩිත්තෝ පෙරහැර දැකලා තියෙනවද? ගමේ පන්සලේ හරි කොහෙදී හරි අඩුම තරමින් රූපවාහිනියෙන් හරි පෙරහැරක් දැකලා ඇති. ඉතින් පැටවුනේ මේ පෙරහැරේ ඉස්සරහාම යන්නේ කවුද? අපිට ඉස්සර වෙලාම දකින්න හම්බ වෙන්නේ කවුද? බලන්න මේ රූපේ තියෙනවා, මේ ලස්සන පින්තූරේ තියෙනවා. කවුද යන්නේ කියලා පුංචි පැටවු ටික බලන්න. ඉස්සර වෙලාම ඉදිරියෙන් යන්නේ කස ගහන මාමා. කස ගහන කෙනෙක් තමයි ඉස්සරහින් යන්නේ. ඊට පස්සේ ගිනි කෙලි අරගෙන යනවා. ඒ පුතේ මේ ඉස්සරහින්ම ඉදිරියෙන්ම කස ගහන සහ ගිනි කෙලි අරගෙන යන්නේ. ඒ අය කියලා දන්නවද? පාරේ ඉඩ හදා ගන්න තමයි කස ගහන මාමලා ඉස්සරහින්ම ඊට පස්සේ ගිනි කෙලි යන්නේ. ඊට පස්සේ තමයි හේ විසිනාදය අරගෙන යන්නේ. ඊට පස්සේ පුතේ අනිත් පෙරහැරේ සිටින අය පිළිවෙලට පෙරහැරේ ගමන් කරනවා. සීසත් අරන් යනවා, මල් බයසිකල් මල් අරගෙන යනවා, නැටුම් කණ්ඩායම්. එතකොට අපේ ඇතුන් මේ වගේ ගොඩක් අංග මේ පෙරහැරේ තියෙනවා. ඉතින් පුංචි පැටවුනේ අපි දැන් මේ පාඩමේ තියෙන ලස්සන කවි ටික ලස්සනට ගායනා කරමු. කස හඳ පුපුරාගෙන කෙලි කරකා මග ඉඩ සලසා පෙරහැර එනවා. හේ විසිනාදය නංවා දස අත පෙරහැර එන බව ගමට කියනවා. සැරසෝ මල් කස් නරගෙන සීසත් දෝතින් කොඩිගත් ළමයින් එනවා. ඇත් පැට විකුලෙස සැරසුණු දරු කැල ළමා පෙරහැරේ සිරිය වඩනවා. ළමා සාරි ඇඳ ගැහැණු ළමා පෙළ සාදු කියාගෙන පෙරහැර එනවා. කලගෙඩි සෙල්ලම් උඩ රට වන්නම් තාලෙට නටමින් නැට්ටුවෝ එනවා. සාදු නාද මැද සැවොම සතුටු කර ගමේ විහාරෙට පෙරහැර එනවා. ගමේ විහාරෙට පෙරහැර එනවා. ගමේ විහාරෙට පෙරහැර එනවා. ඉතින් මගේ පුංචි පැටවුනේ ඔන්න දැන් පුංචි පැටවුන්ටත් අවස්ථාව තියෙනවා මේ වගේ ලස්සනට ඔයාලගේ 10 වෙනි පාඩමේ ගමේ විහාරයට පෙරහැර එන කවි පන්තිය ගායනා කරන්න. ඒ වගේම තමයි මගේ පුංචි පොඩිත්තෝ මේ ලස්සන කවි පන්තිය හොඳින් පාඩම් කරගන්නටත් ඕනේ. ඉතින් පුංචි පැටවුනේ ආයෙත් ලස්සන පාඩමක් අරන් එනකම් මගේ පැටවුන්ට බුදු සරණයි.